සුබ දවසක් හැමෝටම YouTrips YouTube channel එකට ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා. ඉතින් අද අපි හදමු බොඩි ඔයිල් එකක්. මේ බොඩි ඔයිල් එකෙන් අපිට පුළුවන් අපේ බොඩි එක ලස්සන ගෝල්ඩන් කලර් එකකට ගන්න. ඉතින් ඔන්න මම කිව්වා වගේ රත්තරන් පැහැති සමක් ලබා ගන්න නම් ඔයා මේක පාවිච්චි කරලා බලන්නම ඕන එකක්. ඉතින් අපිට ගොඩක් දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. අමුද්‍රව්‍ය දෙකක් තමයි අවශ්‍ය වෙන්නේ. පළවෙනි ප්‍රධානම අමුද්‍රව්‍ය විදියට මම මේකට කැරට් පාවිච්චි කරනවා. ඉතින් ඔයාලා ගෙදර පාවිච්චි කරපු කැරට් අලයක උනත් පොඩි කෑල්ලක් අරගන්න පුළුවන්. ඉතින් මමත් ඒ විදිහට තමයි මේ පාවිච්චි කරපු කැරට් අලයක පොඩි කෑල්ලක් තමයි එකතු කරගන්නේ. මම මේ කෑල්ලත් ගත්තේ නැහැ. මේකෙත් පොඩි ප්‍රමාණයක් තමයි අරගත්තේ. ඊට පස්සේ ග්‍රේට් කරගන්නකොට මේකේ අර අපි ග්‍රේට් කරගන්න එකේ චූටියටම ග්‍රේට් කරගන්න පුළුවන් එකකින් ග්‍රේට් කරගන්න. එතකොට හොඳයි. අපිට ඒකේ අර නියම ප්‍රතිඵලය ගන්න පුළුවන්. මම ග්‍රේට් කරගත්තේ ටිෂුව එකක් උඩට තමයි ග්‍රේට් කරගත්තේ. ඊට පස්සේ ඒකට උඩින් ටිෂුව එකක් දාලා මේ වගේ තෙත මාතු කරගන්නවා. කැරට් වල අර ගොඩක් තෙත ගතිය තියෙනවනේ. ඒ හින්දා ඊට පස්සේ ඉතින් මම මේ වගේ දේවල් වලට පාවිච්චි කරන එක භාජනයක් තියෙනවා. ඉතින් අර අපි ෆේස් එකට බොඩි එකට ඇප්ලයි කරන දේවල් මේවා. ඒ නිසා මම ඒවට උයන්න ගන්නේ නැති වෙනම භාජනයක් අයින් කරලා තියෙනවා. මේ භාජනේ ගොඩක් ජඹුර වුණත් මම මේකට පාවිච්චි කරේ මම අර මේකට හදාගන්න වෙනම පාවිච්චි කරන එකක් නිසා. ඊට පස්සේ මම මේකට සුදු පොල් ටික එකතු කරලා ඒ චුට්ට රත් වෙනකොට මම මේකට අර ග්‍රේට් කරගත්තු කැරට් ටික එකතු කරගත්තා. මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. චූටි චූටි බුබුලු දානවා. සාමාන්‍යයෙන් කැරට් ටික හොඳට මේකේ රත් වෙලා මේ කැරට් වල තියෙන කලර් එක අපේ ඔයිල් එකට එනකම් මේ වගේ රත් කරගන්න ඕනේ. ඊට පස්සේ ලිප ඔෆ් කරගන්න. ඉතින් අපිට පුළුවන් මේකට තව දේවල් එකතු කරගන්න. මේ තියෙන ලිප ඔෆ් කරගත්තට පස්සේ ඉතින් මම දැන් මේකට සැෆ්‍රන් රේණු 3-4ක් එකතු කරගත්තා. ඔයාලටත් පුළුවන් සැෆ්‍රන් තියෙනවා නම් එකතු කරගන්න. සැෆ්‍රන් කියන්නේ ගොඩාක් හොඳ දෙයක් අපේ ස්කින් එකට. අර ලස්සන ගෝල්ඩන් කලර් එකක් ගන්න උදව් කරනවා ගොඩාක්ම මේ සැෆ්‍රන්. ඒ වගේම තමයි කැරට් කියන්නේ. දැන් අපිට මේ ඔයිල් එකෙන් මේක පාවිච්චි කරද්දී අපේ ස්කින් එකේ තියෙන ඩ්‍රයි ගතිය, ඒ වගේම අපේ ස්කින් එකේ කොරළ වගේ තියෙනවා නම් ඒවට ගොඩක් හොඳයි. ඒ වගේම දීර්ඝ කාලීනව අපේ ස්කින් එකේ පැල්ලම් වගේ දේවල් තියෙනවා නම් ඒවටත් හොඳයි මේක. අපිට දවසේ ඕනම වෙලාවක මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි මේක ගාලා පැයක් විතර ස්කින් එකේ තියලා වොෂ් කරාට ප්‍රශ්නයක් නැහැ. හැම වෙලෙම තියාගෙන ඉන්න ඕනි කියලා එකක් නැහැ. මොකද ඔයිල් වර්ග අපිට බොඩි එකේ ඇප්ලයි කරන්න ඇත්තටම අපහසුයි. ගොඩක් වෙලා තියාගෙන ඉන්න. ඉතින් පැයක් විතර තියාගෙන හිටියොත් මේකේ නියපොරදි ප්‍රතිඵලය ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් ආදරෙන් ඔයාලට මතක් කරන්න ඕනේ ඔයාලා කලින් දාපු වීඩියෝ එකත් ගොඩක් දෙනෙක් බලලා තිබ්බා. ඒ වගේම තමයි ඔයාලගේ මේ වටිනා කාලය මම වෙනුවෙන් වෙන් කළ මේ වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මේ වගේ වීඩියෝ දිගටම බලන්න නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා.